අපි දෙන්න මේ පාර යන්න හිතුවා සත්තු අත්ත බලන්න. පොඩි කාලේ ගියාට පස්සේ ගියෙම නෑනේ. දැන් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔය ඉස්සරහින් බැස්සම අපිට සත්තු අත්තට ඇතුල් වෙන්න පුළුවන්. ඔය පේන්නේ. සත්තු අත ඇරලා තියෙන්නේ. හැමදාම පොය දවසක් වගේ විශේෂ දවසක් ඇරෙන්න උදේ 9 ඉඳන් හැන්දෑවේ 5 වෙනකම්. අපි මේ හදන්නේ ටිකට් ගන්න. මෙතන ටිකට් ලෝකල්ස් වලට නම් ගොඩක් අඩුයි. මෙතන මම මතක විදියට වීඩියෝ කරගත්ත ගාන බලන්න. දෙක. හලෝ. ඔව්. එක ගන්න. ඕල් එක ගන්න. එකයි නේ තියෙන්නේ. දෙයක් තියෙනවා. Yes, local. ඔන්නේ නම් අපි ඇතුල් වුණා. ටිකටුත් අරගෙන එදා ටිකක් සෙනග හිටියා. මේකේ ඔයාලට ඔය මුලින්ම ඔය පේන හරියේ තියෙනවා මැප් එකක්. ඒකේ විදියට යන්න. මෙච්චර කල් පොඩි කාලෙත් මං ගිහිල්ලා තියෙනවා. මම එහෙම බල බල ගියේ නෑ. ඔක්කොම කේජස්. ඒ කියන්නේ නම්බර්ස් 59ක් තියෙන. ඒ කියන්නේ 59ක් ප්ලේසස් අපිට විසිට් කරන්න පුළුවන්. ඒ පිළිවෙලට ගියොත් අපිට හරියට මේක කවර් කරගන්න පුළුවන්. මැප් එකක් තියෙනවා. This side, bird and butterflies animal hospital office. This side, nේද බබ? බබ? මේක බලලා දෙන්න මොකද කරන්නේ? ෆෝන් එක ගන්න. දන්නවනේ මේ කවුද කියලා? මේ ඉන්නේ පැස්බරු. අපිට මුලින්ම බලන්න තියෙන්නේ මේ මාළු ඉන්න තැන ඇක්වේරියම් එක. අපි එතන චුට්ටක් බයිපාස් කරලා මේක ළඟට ආවා. මේක දැක්ක හින්දා මේ මෙයාලා බඩගිනිලා ඉන්නේ. හැබැයි කෑම දෙන්න එපා. හැමතැනම බෝඩ්ස් ගහලා තියෙනවා. මෙයාලට අපි දෙන කෑම මොනාරි වෙලා සෞඛ්‍යමය ගැටලුවක් වුණොත් කියලා හැමතැනම ගහලා තියෙනවා. එන්න දෙන්න එපා කියලා. එනවා දැන් මාළු බලන්න මාළු. මොනවා කාෆ්ලානේ. මේ සෙට් එකක් ඉන්න. කාෆ්ලා. නැත. අපි දැන් ඉන්නේ ඇක්වේරියම් එක ඇතුලේ. මේක ඇතුලේ ටිකක් කළුවරයි. හැබැයි ලයිට්ස් දාලා තියෙන්නේ මේ මාළු ටැංකිය වලට. ලස්සන කලර්ෆුල් මාළුවෝ ගොඩක් මේක ඉන්නවා. කූ මාළු ඉන්නවා. මේ ඇතුලේ පොඩි
දියඇලි වගේ හදලා තියෙනවා. මේක ඉතින් මේ ටික බලාගෙන යන්න තමයි තියෙන්නේ. මේ පොඩි අයම ගොඩක් ආස වෙයි මේ මාළු බලන්න මෙහෙම. And this is black lime. Tapi malu balala ඉවරයි. ඊට පස්සේ මියුසියම් එකට යන්නේ අපි. තියෙනවා අපි ඒකට ගියා. මියුසියම්. කොහෙද? Museum. ගතියක් තිබෙන තියෙන මේක ආවයි. එහෙමද? මියුසියම් බලන්න බෑ. මේකටද? Ostrich to peacock.
මෙන්න මේ විදිහට නම්බර්ස් බලාගෙන යන්න තියෙනවා. මේ අපි 4 බලන්න ඉන්නේ දැන් අපිට දෙන්නේ බර්ඩ්ස් ලා බලන්න කුරුල්ලෝ මේ අරකමයි ඉස්සරහට එනවා බලාගෙන ඉන්න මේ හරිය නෑ තාම කාලෙකට පස්සේ යන්නේ ඔයා ගියේ නෑනේ පොඩි කාලේ ඈ කොයි කාලේ after 16 ගිහිල්ලා නැහැ. ඊළඟට අපි නම්බර් 5 එක මොනවද දන්නේ කුරුල්ලෝ ඇත්ත ඕ මේ ඉන්නේ මේ පීකොක් කෙනෙකුත් ඉන්නනේ පීහෙන්නේ කොක්නේ කොක් තමයි කිරුළු කොක්කා වව් කිරුළු හයි African sound really perfect. අලු මාර ගිරවත් ලබු ගිර වා තව එක කියන රිදී පෙසන් ලබ ලබු ini gila Ini bantam kukula. Wow, beautiful. Ini lastnya itu. It are pleasant mind, pleasant. Pleasant, nih. Ini juga mari. Pleasant है मैं कि नहीं वो का हम और कुछ नहीं जाने सब कुछ नहीं है tapi itu ini aja kakak silu kokot ya This is the photo to me of Rio. Rio mani wala din. Yan na photo. same हाँ This cafe is taking huge risk. ini ada Kata national animal oryx. This is a white one and they have brown color. Black color oh my god mandi ya ada wahala boleh mega ada wahala ini Hansa Black Swan Black Swan, White Swan nih. කොක්කු ඉන්නේ පේන්නේ පොඩි විලක් වගේ තියෙනවා. ඒක જાතිකෝ ඒගොල්ලෝ ඕපන් ඉන්නේ බබා. Oh,
ඔව් නේද බබා? මේ හින්දා ඉන්නවද නේ? ඈ? ගොඩක් නෑ නේද පැටියෝ? මගේ යන්නේ නැහැ. යන්න නැද්ද නැත්නම් යාලා ගිහිල්ලා එන්නේ දන්නේ නැහැ. ෆ්‍රී මේ දින නෑ ඒ ෆ්‍රී ෆ්‍රී කියලා අන්න ඉන්නේ ඒක. මේ කැමරා නේ අනතුරු දායකයි මොකද ඒක? Allahu Akbar. There is a wound also. Where? There is a wound near the leg. Hey, දෙකේ erotic birds. එරොටික් රෑට එරොටික් නෙවෙයි. ඒක කරදරයි ඒක. මොකද? මොකද? අනේ මම සාදේ. යාළඟට යන්න පුළුවන් අර. යම්. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් මැකෝලට ෆීඩ් කරන්න. මේ මෙතන අර ඕපන් විදියට හදලා තියෙන්නේ. ඉතින් වහලා ලොකු ඒරියා එක ඔයගොල්ලන්ට නිදහසේ තියාගන්න මේ ස්ටේජ් එක හදගෙන ළඟටම කුරුල්ලෝ එනවා. Quickly give me a cup, let's go. Eric, bye, ma. කෑ மஞ்சள் கலருக்கு யாரும் கொடுக்குறாங்கப்பா கையில கடிச்சிருச்சு மஞ்சள் கலர் மண்ணா அங்க மஞ்சள் கலர் கூப்பிடவா මේකත් කරගන්න zoom කරලා බලන්න. zoom කරන්න. Oh, budi. Ya. Cool, man. coming that circular now.
Sri Lankan. This is Sri Lankan. Tunggu marka nih tiger. Iya. Malu kan ini? Sudah kan? Jam. Fed them eating fish. ඔන්න බබාට පොඩි ආසාවක් ආපු හින්දා මේ අලියාගේ ළඟටම ගියා. මේ බලාගන්න පොඩි ගානක් දීලා මෙතෙන්ට යන්න පුළුවන්. ඒකත් වෙනම අත්දැකීමක්. එයාට අර ෆීඩ් කරන්න පුළුවන්. හැබැයි හැමෝටම යන්න දෙන්නේ නැහැ. මේ එයාට පොඩ්ඩක් කතා කරලා ෂේප් එකේ ඉතින් ගානක් දීලා යන්න පුළුවන්. ආසයි නම්. මෙයාලගේ සෙල්ලම් 4ට තියෙනවා 4:00ට එන්න වීඩියෝ එකෙම ඉන්න ඒකත් බලන්න පුළුවන්. Wah. මේ ඔයා වගේ නේ. හයි. Mama kasih baiknya seru aja ini go nak tin no ada hotel place Coño, mira. Jangan deh. Coming. Simba. Let's go. Baik kan ini देखो. Saya mami mana? Saya mami mana?
කොටළු අරක. අර හිටිය අර. යා. Beri dia nak ada. Mẹ, mẹ đâu? Coi anh. එහෙ නෑ ඌට මේ වෙලානේ යා යමුනේ වල්ලුරක් ஒடிச்சிட்டு போயிடலாம் அந்த கம்பளம் மாட்டேங்க කොහොම කනවද දැන්නේ හතර ඉඳන් කන්න දෙනවනේ යා Giraffe. African giraffe. He's minding his own business. He's trying to really entice him. He's like, don't do this to me. Hi. Pony? Hey. Mang ngồi And this is the wild one. ඉතින් ගිහිල්ලා නිකන් එමු. එහෙනම් මෙතන ඉන්නවද? මං කොතනින්ද එළියට එන්නේ? ඉතින් බලන්න නැතු යන්. උරගය බලන්න මං තනිය යනවා. මොකද එයා බයයි කිව්වා. ඉන්න මං ටක් ගාලා ගිහින් මොනවද ඉන්නේ මොකද ඉන්නේ කියලා බලලා. සර්පයෝයි ඉබ්බෝ කිඹුලෝ තමයි ඉන්නේ. අන්න මොකේද? ඔම්මේ මොකේද නේ? පලාපොළ ඉතින් බලන්න දෙන්නේ අර තියෙන්නේ අර පිටිපස්සේ නැට්ට එකෙක් මේ වගේ මෙතන ඉන්නේ.
අඹු ඔන්න දැන් අපි අලි සෙල්ලම් බලන්නයි හදන්නේ. මේ කාරණය පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරන්න. අලි මිතුරු හමුව අවසන් වෙනතුරු අලි අසනට හෝ අලි ප්‍රවේශ මාර්ගවලට පැමිණීමෙන් වැළකී සිටින්න. විශේෂයෙන්ම ඔබට කුඩා දරුවන්ගේ නම් ඔබ ළඟම රඳවා තබා ගන්න කියලා තමත් ආදරයෙන් මතක් කර සිටිනවා. මේ අදට පැමිණෙන්නේ බහුල සත්වෝද්‍යානයේ ආශ්‍රයන අලි මිතුරු සම්දායමයි. පොඩ්ඩක් සම්මානයක් ලබා දී පිළිගන්න අපේ සම්දායම. හොඳයි අපි අපේ කණ්ඩායම හඳුනා දෙන්නම්. මුලින්ම ගමන් කරන කණ්ඩායම නායිකාව නාමලි දෙවන හේමා අවසානයේ මාධවී ගමන් කරනවා. ඔවුන් අතරින් ඔවුන් ආදරයෙන් මත බලා ගන්න හාර මණ්ඩලයේ මහතුරුණත් ගමන් කරනවා. කණ්ඩායම පොකුණ ඉදිරියටම ගිහිල්ලා නැවතත් ඔබට ආචාරය කරන ආකාරය ඔබගේ උණුසුම අපේ සන්නාදයක් ලබා දෙමු. මොහොත ඉදිරියට වගේම පිටුපසට උනත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පිටුපසට ගමන් කිරීමේදී මොන්ගේ වල්සිය භාවිතා කරලා තමයි පිටුපස අධිභාගයට හඳුනාගන්නේ. ඉතින් අපේ මේ නරඹන්නන්ට වගේම අපිටත් බොහොම අපූර්වවට වැදගත් විදිහට නොවන වගේ පුංචි අලිපැසි තියෙන මෙන්න මේ විදිහට වාඩි වෙන්න පුළුවන් කියලා තමයි මේ අපිට පෙන්වන්නේ. අපේ තෝරේ පුතු කියලාක් තියනවාද? පහයි නේද? ඉතින් බලන්නකෝ අපේ අලියාලෝ මොකද කියන්නේ කියලා. එයාලා කියන්නේ එයාලගේ තේනිය පුතු පහක් තියෙනවා කියලා. වර්තමානයේ වෙනකොට ගොඩබිම් ජීවත් වෙන විශාලතම සත්‍යයන්ටයි අලිය කලකින්නේ. ඒ නිසාම ඔවුන්ගේ වර්ගයකට නම් කරලා තියෙනවා. ආසියානු සහ අප්‍රිකානු කියලා. ආසියානු අලියෙකුගේ ඉදිරි පාදයේ නියපොතු 5කුත් පිටුපස පාදයේ නියපොතු 4කුත් එක්ක ඔක්කොම නියපොතු පිළිගන්නේ 18යි. හැබැයි අප්‍රිකානු අලියෙක්ගේ නම් ඊට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරි පාදයේ නියපොතු 4කුත් පිටුපස පාදයේ නියපොතු 3කුත් එක්ක ඔක්කොම නියපොතු පිළිගන්නේ 14යි. අපේ අලියාලුවන්ට සෙල්ලම් කරන මහන්සි පිළද කොහෙද? ඉතින් මේ සෝදානම බිම් වතුරේ නිදාගන්න. ඊටපස්සේ සතුන් අතරින් කිසිම දේවල් කරගන්නක දැන් අඩු වුණත් තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාලුවා කොටියක් අරගෙන යන ආකාරයයි. මේ වලට එක්වරකට කිලෝග්‍රෑම් 350ක පමණ බර ඉතිලීමේ හැකියාවක් පවතිනවා. අනිකද අපේ සිට මරණය දක්වාම දස්වාර 6ක් වෙනවා. උදාහරණයේ දෙවන ක්‍රමයක දස්වල විකසනය වෙලා තමයි බල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දීර්ඝතම දලහිමි ඇතුන් දීර්ඝදන්තයා යන නමින් හඳුන්වනවා. පටින් දැක්කම තමට උපමනෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. අලියෙකුගේ ඉදිරිපාදයේ වඩා ප්‍රමාණය මැනලා ඒ නාසය දෙකෙන් වැඩි කළ නගිය තමයි අලියෙකුගේ උරහිස මට්ටමට උස වෙන්නේ. ඉතින් ඔයාලා කැලේට ඇවිදගෙන යද්දී අලියෙකුගේ ඉදිරිපාද සලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ අලියගේ උස ගණනය කරගන්න. ඒ වගේම මේ මිනුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජය විසින් අනුගමනය කරන සම්මත මිනුම් ක්‍රමයක්ද වෙනවා. අපේ මේ චූටි දුවල පුතාලත් බාස්කට්බෝල්, නෙට්බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩා කරලා තියෙනව නේද? ඉතින් බලන්නකෝ අපේ මේ මාධවි අලු සමාජිකාවගේ මේ සෝදානම නෙට්බෝල් සෙල්ලම් කරන්න. බලමයාගේ මේ උත්සාහය. ඔයගේ උත්සාහ සාර්ථකව ලකුණක් ලබා ගන්නවා. බලමයාගේ දෙවන අවස්ථාව. ඔබගේ උණුසුම ප්‍රසන්නාදයෙන් අපි අරදිරිමත් කරමු. ඔයගේ දෙවන අවස්ථාවක් සාර්ථකව දෙවන ලකුණක් ලබා ගන්නවා. බලමයාගේ තුන්වෙනි අවස්ථාව. ඔයගේ තුන්වෙනි අවස්ථාවක් සාර්ථකව දක්ෂ ලෙස ලකුණු තුනම ලබා ගන්නවා මේ අවස්ථාවේදී. අපිත් ආහාර ගන්නානේ. ඉතින් මේ පෙන්නන්නේ අපේ මේ අලියාලුව කොහොමද ආහාර ගන්න කියලා. ජාතික සත්‍යදාන දෙපාර්තමේන්තුවෙන් දිනකට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර වේලක් ලබා දෙනවා. ඊළඟට ඉස්සර ලකුණු සම්ප්‍රදාය වන්නම් දාතා කියනවා. ඒ වන්නම් දාත එකක් තමයි ප්‍රතිදාවන්න කියන්නේ. ප්‍රතිදාවන්නට පාට දෙලා කියලා අනිත්ගේ ගමන් විලාසය. ඉතින් මේ පතරේ මෙහෙම ප්‍රතිදාවන්නේ සාරේට හරි අපූර්වට ගමන් ලතාවක් තමයි අපේ අලියාලේ දෙන්නේ මේ කියන්නේ. ඒ කියන හැකියාවෙන් තමයි අදගෙන අලිමිතුරු හමුව මෙතන නිමාඩපත් වෙනවා. අලිමිතුරු හමුව ඉස්සල අලියාගන්ට ඔහු මහත් දීපක් දවා බලා ගන්න කාර්ය මණ්ඩල මහතුරුන්ට නරබෝබ සමට කොහොම ස්තුතියි. Apa ya? Kani ya? Apa ya? Patika ini. Anjay, Pak.
තමයි ඕනුනේ. කොම්බලෙන් තමයි ඕනුනේ. ඔයාලා තමයි ඕනුනේ. කොම්බලෙන් තමයි ඕනුනේ. Ai. Ai. Pede sharp. Wow. Okay. Hey. On dia. On dia. On dia. Pandia. This is Mari Pandia. He really wants to feed this GoPro to some other animal. He's trying his level best. Hina vevi metana. On dia. See? Kanda denne. Manas namanya. Gimana? Zebra kali ya tapi. ගොඩක් හිටියේ නෑ. සීබ්‍රා. ඉස්සරහ කොටි හිටියේ බබා යාට වාලක. මේ වෙනස් කරන කොටි අඩුයි නේ. රුවාබේට. රැටත් ඒ වගේම දෙන්න. නම්බර්ස් පිළිවෙලට තමයි යන්න ඕනේ. මේ අපේ එන්ටර් වෙන තැන. කොහොම ගිහිල්ලා කොහමරි අපි ගොඩාක් ඇවිද්දා නම්බර්ස් තියෙන්නේ 60යි. 60 වලින් ඉවරයි. 60 is the souvenir shop. එන්ට්‍රන්ස් එකත් එකනේ. Yeah. මේ ඔක්කොම බැලුවා අපිනේ. මේ මෙච්චර මේ විදිහට ගියොත් හරි. මම එකපාර අපි ඉස්සර ගියා මේ අර නම්බර්ස් බලන්න ගියන් පැටලෙන. මෙයා බලන්න යන්න එපා. මේ මොන් බැලුවා. ස්නේක්ස්.